හලෝ යාළුවනේ. ඉතින් කොහොමද? ඔන්න මම අද වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඉන්නේ නම් අපේ අම්මලාගේ ගෙදර. මොකද බබා අසනීප වුණානේ. ඉතින් අපි ඊයා බෙහෙත් ගන්න යාට ඒ ගමන්ම අම්මලා ගෙදරටත් ආවා. දැන් මේ අද බබාට අසනීප වෙලා ඉන්නේ. ඒ වුණාට දැන් නම් හොඳයි වගේ. අන්න බලන්න යා කරන දේවල් ඉතින් මේ ඉඩමට මාමා කෙනෙක් ආවා ත්‍රිවිල් එකකින් ඒක තමයි මේ නැගලා ඉන්නේ නේ චූටි කෝ ආච්චි පෙන්නන්න සුදු පුතා අපි හවසට යන් ආච්චිත් එක්ක මේ වෙල්ලේ ආයෙ බලන්න හවසට යන් ආච්චිත් එක්ක මෙයා මෙහෙ ඉන්න ආසයි ඉතින් මෙහෙ මිදුල තියෙනවනේ ටිකක් ඒ නිසා මිදුලේ සෙල්ලම් කරන්න ආසයි මේ තියෙන්නේ අපේ වෙල්ලේ අය ඔයාලට මතක ඇති අපි මේක ස්කේටරේ දාලා වැඩ කරා මම වීඩියෝ එකක් පෙන්නුවා දැන් මේ වපුරලා තියෙන්නේ මෙහෙම තමයි ගෙදරට පේන්නේ මේ අම්මගේ මිරිස් වගාව අද මේකේ මිරිස් කඩලා තියෙන්නේ තව ගොඩක් මිරිස් ගස් තියෙනවා මේ ගේ ළඟ මේක අන්න බලන්න වෙල්ලේ අය ලස්සන මේ තියෙන එහා පැත්ත. බලන්න ඉතින් චූඩියා කරන වැඩේ. අපේ අම්මට කරන්නේ. ඕ අන්න වැටුණා චුට්ටක් බැලුවේ නැත්තම් වටනවා. අපි යන් වෙල්ලේ ආයේ පැත්තට. දැක්කේ හැංගිලා ඉන්න ලස්සන. චුටි පුතා හො කියන්නකෝ. පුතා අද බූන් එකේමයි. එයාට බූන් එකක් තියෙනවා ඊට වැඩිය දෙයක්. දැන් මගේ ෆෝන් එකත් ඉල්ලනවනේ මේ චුටි මැනික. ඕ දැන් ලොකුනේ ෆෝන් එකත් ඉල්ලනවා. අපි යන් ආච්චිත් එක්ක රවුම. ඔන්න යනවා. යා. ආච්චිත් එක්ක රවුමක් යන්. චුටි පුතා යා. පුතා සතු දැකලා සතුටෙන් ඉන්නේ. පුතාගේ දත් එනවනේ නේ පුතේ. මෙයාට තියෙන කර්ලි කොණ්ඩයක් නිසා හැමෝම කියනවා කොණ්ඩේ කපන්න එපා කියලා. බලන්න දැන් කොණ්ඩේ හැටි. ඔයාලා කියන්නේ යාළුවනේ බබාගේ කොණ්ඩේ කපන්නද එපාද? වැටේ මැනික වැටේ පුතා සත්තු පිරීලානේ පීකොක් පුතා කෝ පීකොක් පෙන්නන්න හරිනේ එයාගේ නම් දැන් හොඳටම බඩ පිරිලා ඇතිනේ බඩ පිරිලා ඇති මෙයාලා ඉතින් සත්තට ආවට මිරිස් ගස් මොනවත් තියන්නේ නැහැ. ඉතින් දකින දේ කොට දාලා කනවා. නම් පුතත් නම් කියනවා. මේ කරල් වැලක් මිරිස් ගහක් මොනම දෙයක්වත් තියන්නේ යම් යම් ගාලා කන්නේ නේ. යම් ගාලා කන්නේ. ඒකනේ. එයා කන විදියක් පෙන්නනවා. මේ ඉන්නේ මගේ අම්මා. අන්න බලන්න අපේ වෙල්ලේ අය. අපි යන් අතර පැල ගාවට නේ. නම් පුතේ. අර තියනගේ. ගෙදර හරි තියෙන ගෙදර. බයි බයි. කාටද පුතා බයි කියන්නේ?
අර ඇන්ටිලාට යා තියන් මේ දවස්වල වහින්නේ නෑනේ. එපා කියන එක තරම් කරන්නේ. ඒ ආච්චි පුතා එකතු වුණාම කෝලම් තමයි කරන්නේ. කුරුල්ලේ සද්ද කරනවානේ අන්න කුරුල්ලෝ අන්න කුරුල්ලෝ අවුවයිනේ. ටිකක් අවුවයි. එපා බත් කෑවද? හබුන් කෑවද? අද කොස් කෑව නේද ඔයා? කොස් කෑව නේද? අද කොස් කාලෙන් නේද? උනට. මේ තේන්නේ තව කුඹුරු යායා. අන්න මොගුරෙක් ඉන්න. ඉතින් තව කුඹුරු යායා. පියම් පැලට. අන්න අපේ කුඹුරේ පැලට යන්. අපේ කුඹුරේ පැලට යන්. ලස්සන පරිසරයක් නෙමෙයි. අමාරුයිනේ. පැල. මේ පැල නම් ඇත්තටම අපේ නෙමෙයිනේ. යායට තියෙන පැලක්. අපිටත් ඉන්න පුළුවන්. අන්න අපි පැලේ ඉන්නේ. අපි චුටි පුතත් ඉන්නවා. ෂොක් නේ අම්මේ. අපේ කුඹුර හරි ගියාම ඉස්සරහට අපිට අපිට කරගෙන පුළුවන්. ඉස්සරහට අපේ කුඹුර හරි ගියාම ලස්සන වීඩියෝ එකක් දාන්නම්. එතකන් තමයි අපි බලන් ඉන්නේ. මේකට හෙනකම්. අද ගමේ හුළඟ වදිනෝ ෂොක් නේ. බබා අර ඇන්ටිලාට බයි කියන්න. බයි කියන්න පුතේ. මේ ඇන්ටිලාට බයි කියන්න. අර බයි කියන්න. එයාලා අපි බලන් ඉන්නවා. ඔයාගේ දිහා බලන් ඉන්නවා. බයි කියන්න. හරි නම වඩා ගන්නවා. එහෙනම් අද අපි මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරමු. හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න බයි.